ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි හැමෝම ආසයිනේ අපේ ගෙදර ලස්සනට තියාගන්න. එහෙනම් පුංචි අයට මේ වගේ ලස්සන මේස් බොක්ස් එකක් හදලා දීලා මේස් බෝල විදිහට කොහොමද ලස්සනට තියාගන්නේ කියලා අද අපි කියලා දෙමු. එහෙනම් අපි බලමු කොහොමද අපි මේක කරන්න කියලා. ඉතින් මම අද ගත්තේ මෙන්න මේ වගේ කඩෙන් ගත්ත ප්ලාස්ටික් බොක්ස් එකක්. ඔයාලට මේකට ගෙදර තියෙන කාඩ්බෝඩ් බොක්ස් එකක් වුණත් ගන්න පුළුවන්. ඒ වගේම අපිට තව මේකට උවමනා වෙනවා පාට කොළ. ඒ වගේම මීමැස්ස හදාගන්න අපිට ඕනේ ගෙදර ඉවතලන කාඩ්බෝඩ් බොක්ස් එකක් නැත්නම් ඔයාලට බිස්ල් බෝඩ් එකක් වගේ එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලයි ගෙදර ගාලා තියෙන පාට අනුව මේ බොක්ස් එක තියෙන තැනට මැච් වෙන විදිහට කලර්ස් තෝරගන්න පුළුවන්. කාඩ්බෝඩ් බොක්ස් එකක් ගන්නවා නම් මේ වගේ ඒ ගැලපෙන පාට වලින් ඔයාලට ඒ බොක්ස් එක සම්පූර්ණයෙන් අලව ගන්න පුළුවන්. ඉතින් මගේ ගෙදර සුදු පාට නිසා මම මේ බොක්ස් එක සුදු පාටටම තියාගෙන මේ නිර්මාණය කරන්න පටන් ගන්නවා. මේ වගේ ඕනෑම විදිය කොලයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද අපි හදන මේ මීමැස්සගේ රූපේ ඔළුව කොටස මේ බොක්ස් එකෙන් ටිකක් උඩට හිටින විදිහට ගත්තහම මේ නිර්මාණය ලස්සන කරගන්න පුළුවන්. ඒක නිසා මේ විදිහට බොක්ස් එකේ ඔයා ගන්න බොක්ස් එකේ උසට හරියන විදිහට මීමැස්සව කපා ගන්න ඕනේ. මේ විදිහට කාඩ්බෝඩ් එකේ මම මීමැස්සගේ ඔළුව කොටසයි එයාගේ ඇඟ කොටසයි මෙන්න මේ විදිහට ඇඳගෙන කපා ගන්නවා. අද මම මේ කලර්ස් දෙක යොදාගෙන තමයි මීමැස්සගේ ඇඟ කොටස නිර්මාණය කරන්නේ. ඉතින් මේ වගේ අපි කපාගත්ත මීමැස්සා A4 කොලේ උඩින් තියලා ඔළුව කොටස මේ විදිහට රවුමක් විදිහට ඇඳ ගන්නවා. ඒ වගේම ඇඟ කොටසත් කහපාට කොලෙන් මේ විදිහට ඇඳලා කපා ගන්න ඕනේ. ඉතින් අපි මේ වගේ කපාගත් එක අපිට පුළුවන් මුලින්ම ඇඟ කොටස අලවලා ඊට පස්සේ මූණ කොටස ඒකට උඩින් අලවන්න. ඉතින් මේකෙදි අද මම ගම් භාවිතා කරන්නේ නැතුව මේ වගේ සෙලෝ ටේප් එකක් යොදාගෙන තමයි මේක කාඩ්බෝඩ් එකට අලවන්නේ. මේ විදිහට පොඩි සෙලෝ ටේප් කෑල්ලක් කපාගෙන මේක දෙපැත්තම ඇලෙන විදිහට ඒ කියන්නේ ඩබල් ටේප් එකක් වගේ හැදෙන විදිහට අලවලා අපිට මේකට යූස් කරන්න පුළුවන්. මොකද ගම් ගෑවම සමහර වෙලාවට මේකේ කලර්ස් මික්ස් වෙන්න බලනවා A4 වල. ඒක නිසා අපි මේ වගේ දෙපැත්තම ඇලෙන විදිහට සෙලෝ ටේප් එක හදාගෙන කාඩ්බෝඩ් එකයි A4 කොලයයි අතර තියලා වටේට අලව ගන්න පුළුවන්. ඉතින් මීමැස්සගේ මූණ තව ටිකක් ලස්සන වෙන්න මම මේ වගේ ලා පාට කොලයකුත් අරගෙන මීමැස්සගේ මූණ මැදින් ඇලෙව්වා. ඉතින් ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද එයාගේ ඇස් දෙකයි කටයි අඳින්නේ කියලා. මේ විදියට මූණ ඇඳගත්තට පස්සේ එයාගේ ඇඟේ තියෙන කළු පාට ඉරි අපිට පුළුවන් ප්ලැටිනම් එකකින් හරි මාක එකකින් හරි ඇඳ ගන්න. ඊළඟට අපි මෙයාට ඇන්ටනා දෙකකුයි අත් කකුල් ටිකයි චූටියට කපා ගන්න ඕනේ. එයාගේ ඇඟේ සයිස් එක බලලා. ඊට පස්සේ ඒ ටිකත් කලින් විදියටම අලව ගන්න ඕනේ. ඉතින් මේ විදියට මේ ටික හදාගත්තට පස්සේ අපිට තියෙන්නේ අපි ඉස්සෙල්ලා මූණට ගත්ත පාටම කොලයක් අරගෙන දැන් මෙයාට ලස්සන තටු දෙකක් දාන්න. ඉතින් ඒකට මම මේ වගේ දිග A4 පටියක් අරගෙන ඒක මේ විදියට දෙකට නමලා තටු දෙකම සමාන වෙන විදියට මීමැස්සගේ ළඟින් තියලා ඒකේ සයිස් එක බලාගෙන ඊට පස්සේ ඒ වගේ ඇඳගෙන ඒක කපා ගන්නවා.
ඉතින් මෙන්න මේ විදියට තමයි අන්තිමට අපි හදාගත්ත මී මැස්සා ඉන්නේ. ඉතින් එහෙනම් දැන් අපි මේක අපේ බොක්ස් එක උඩින් තියලා හොඳින් අලව ගන්න ඕනේ. ඉතින් මේ බොක්ස් එක තව ටිකක් ලස්සන කරගන්න මම මේ වගේ දිලිසෙන කොලයකින් හාර්ට්ස් ටිකක් කපලා මේකේ අලව ගන්නවා. දැන් එහෙනම් මේ බොක්ස් එකට මේස් දාන්නේ කොහොමද කියලාත් අපි බලමු. ඉතින් මේ වගේ මේස් දෙක බෝලයක් විදියට හදාගෙන මේකට දාගත්තාම අපිට මේ මේස් ටික ඕන වෙලාවට හොයාගන්නත් ලේසි. පොඩි අයට උනත් ලේසි. ඒක නිසා මෙන්න මේ විදියට මේස් එක රෝල් කරලා ඉවර වෙලා ඒ මේස් බෝලයක් විදියට හදාගත්තාම හරිම ලේසියෙන් පොඩි කට්ටියට මේක හොයාගන්නත් පුළුවන්. ඉතින් පිළිවෙලට ලස්සනට අපේ ගෙදර දොර තියාගන්න මේක ගොඩක් උපකාර වෙයි කියලා මං හිතනවා. ඒ වගේම ඔයාලට මේ නිර්මාණය වෙන ඕනම දෙයකට භාවිතා කරන්නත් පුළුවන්. එහෙනම් මතක ඇතුව මගේ channel එකත් subscribe කරන්න. ඔයාලා මේකට ආස නම් like කරන්න, comment කරන්න. ඔයාගේ යාළුවන්ටත් share කරන්න. එහෙනම් ආයෙමත් දවසක හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.